එතකොට කොහෙ ගිහිල්ලාද? එන්නේ සමීරය මං කිව්වේ සමීර එනවා කියලා. අනේ යන්න. මාර මහන්සි. මේ සමීරව දැක්කේ නැද්ද? අපිට හම්බ වුණා. ඉක්මනට එනවායි කිව්වා. අපි වෙලා ඉඳලා මෙයාගේ වැඩි සමීරව වෙන එක. ඒකයි මයි බලාගන්න. කොහෙද ගියේ? එදෙට්ට ගියාම ඕගොල්ලෝ මොකෝ ඇවිත් ගොඩක් කළා කියලා. අපි තාත්තට වෙද මාත්‍ය දීලා තියෙනවා මේ බේත් සීට්ටුව කසායකට. මං ගියා ඒව හොයන්න. බේත් සීට්ටුව? ඒ මොකද්ද? බේත් සීට්ටුව කියන්නේ බේත් ಜಾති ගොඩක් ලියලා තියෙන කොලයකට. එක සැරයක් අපේ ආච්චිටත් දීලා තිබුණා. ඉතින් ඔයා හොයාගත්තද? සමහර ಜಾති නම් හොයාගත්තා. මොනවාද ඕකේ තියෙන්නේ? ආඩතෝඩ, මද්දටිය පොතු, කොකුම් පොතු, ඉරිවේරිය, දවට පොතු. ආපෝ මම නම් ඔය එක දෙයක්වත් දන්නේ නැහැ. මේ ඔක්කොම ගස්වල කොළ, පොතු, මල් ඒ වගේ ඒවා. ඉතින් එයා බෙහෙත්ද? ඇයි ඕගොල්ලන්ට උගන්වන්නේ නැද්ද? අර ඉස්සර කාලේ හිටියේ බුද්ධදාස රජතුමාට දවසක් බෙහෙත් නෝන ගහක් ගේන්නේ කිව්වහම එක ගහක්වත් නොගෙන ආපු කතාව. ඇයි ඔය පොත්වල තියෙන්නේ ගස් කියන්නේ අපිට ජීවත් වෙන්න ඕනම කරන දෙයක් කියලා? ඔව් ඒක තමයි කියන්නේ එක ගහක් කපනකොට ගස් 100ක් හිටවන්න කියලා. අපි ශ්‍රී ලංකාවේ ඉවරලා යනකොට බෙහෙත් අයමු. ඔව් දන්නේ නැතිව කාගෙන් හරි අහගන්න බැරියේ. ආඩතෝඩ නම් මං එනකොට දැක්කා. මේ මොකක්ද අද අපි කරන සෙල්ලම? මේ මං කියන්නම් අපි මෙයාගේ බේත් හොයන ගමන් කතා කරමු. හරි. එහෙනම් අපි යන්.